ආදරණීය දෙමව්පියනි ඔබ ඔය අත්තල නාදයෙන් ප්‍රසාදයේ බල කළේ ඔබේ දරුවන්ට විතරක් නෙවෙයි මේ රටේ සංස්කෘතික අනාගතයටත් එක්කයි ඔබ අප්පුඩි ගෙවුනේ. හොඳයි. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ වර්තමාන මෙහෙයුම්කරුවා වන්නේ බස්නාහිර පළාතේ හිටපු සුවිශිෂ්ට අධ්‍යාපනඥයෙක්, ශාස්ත්‍රඥයෙක්, පරිපාලන ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවන් ලැබපු කෙනෙක්. ඒ තමයි මෙහි සභාපතිතුමා හේමචන්ද්‍ර මැතිතුමා. එතුමන්ට මා ගෞරවයෙන් ආරාධනය කරනවා අරමුණ පැහැදිලි කිරීම පිණිස බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ වෙනුවෙන් අමුතන් පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම වෙනුවෙන්. සියලු දෙනාගේ මාසලයි බස්නාහිර පළාතේ කරු අධ්‍යාපන අමාත්‍ය සහ කලා කටයුතු සංස්කෘතික අමාත්‍ය මගේ අමාත්‍ය පණ්ඩිත් සෝමවංශ මැතිතුමනි, එම මැතිණියනි, මේ අවස්ථාවට සහභාගී වන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නන්දසේන කටුවාවල මැතිතුමනි, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටින අනිකුත් සියලුම නිලධාරි මහත්මයාත්මීනි, මා හිතවත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති තිලක් යටවර මැතිතුමනි, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ මා සමග සේවය කරන අධ්‍යක්ෂතුමිය ඇතුළු සියලුම නිලධාරි මහත්මයාත්මීනි, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලා කටයුතු සඳහා සහභාගී වන අද දින මේ මොහොතේ සහභාගී වන සියලුම නිලධාරි මහත්මයාත්මීනි, පිටත පළාත් වලින් පැමිණි විදුහල්පති මහත්මයාත්මීනි, මේ අවස්ථාවේ මේ මොහොතේ සහභාගී වන සියලුම දෙමව්පියනි, දූ පුතුනි, සියලුම ආරාධිත අමුත්තනි, මට ලොකු සතුටක් ඇති වුණා අද දින මේ වැඩසටහන බලපුවාම. මේ වැඩසටහන දියත් කරන්නට අදහස් කළේ ගරු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමා මට දවසක් කතා කරලා කියනවා සභාපතිතුමා සෞන්දර්ය නිකේතනයේ යටතේ කලා නිර්මාණ ප්‍රවර්ධනය කිරීම සඳහා වෙස්මංගල්‍යයක් සකස් කළොත් හොඳද කියලා. එතුමාගේ සංකල්පයක් මේක. ඒ සංකල්පය මත එමතුමා කිව්වේ කළුතර අධ්‍යාපන දිස්ත්‍රික්කයේ දරුවන්ට මේ පළමු ආරම්භක වැඩසටහන කරමු කියලා. ඒ සඳහා මට හොඳ නියමයක් ඉන්නවා. මේ සඳහා සුවිශේෂී පුද්ගලයා මංජනායක මහත්මයා. මං හිතන්නේ එතුමාට මේ වැඩේ බාර දීපුවාම අපේ ලේකම්තුමා ඇහුවා මේක දින 23කින් 25කින් කරන්න පුළුවන්ද කියලා. හරිනම් අවමය අවුරුද්දක්වත් පුහුණු කළොත් තමයි මේ මට්ටමට දරුවෙක් පුහුණු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් මංජනායක මහත්මයා කිව්වා නෑ එහෙම එකක් අවශ්‍ය නෑ. මම පුහුණු කරන්නම්. මට දින 23ක ප්‍රායෝගික කාලය ප්‍රමාණවත් කියලා. ඊට පස්සේ ලේකම්තුමා මේ පිළිබඳව අධීක්ෂණයක් කරලා මැද දිනයක පැමිණ කියනවා අපි ඊටවට වඩා බොහොම සාර්ථකයි. ඒ නිසාම මේ වැඩසටහන කළුතර අධ්‍යාපන දිස්ත්‍රික්කයට යොමු කිරීම සාධාරණයි කියලා. ඒ අනුව මංජනායක මහත්මයා මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බාර අරගෙන අද දින 23ක ප්‍රායෝගික පුහුණුවකින් මේ වැඩසටහන දියත් කළා. ඇත්තටම හිතා ගන්න බැරි තරම් සාර්ථක නිර්මාණ මේ දරුවන්ගේ ඉදිරිපත් වුණා. මේක අපේ පළමු අදියර. අපි බලාපොරොත්තු වුණා මෙතනින් මේක නවත්තන්න නෙවෙයි. මේ දරුවන්ව ජාත්‍යන්තර තලයේ දක්වා ගෙනියන්න. ඒ නිසා දෙමාපියන්ට අපි යෝජනා කරා මේ දරුවන්ගේ දක්ෂතාව මත ජාත්‍යන්තර තලයට ගෙනියන්නේ නම් කළ යුත්තේ කුමක්ද කියලා. මංජනායක මහත්තයා යෝජනා කරා අද අපි එක දරුවෙකුගේ දෙමව්පියෝ 20කට ආරාධනා කරන්නට උත්සාහ කරමු කියලා. මමත් කල්පනා කරා කළුතර අධ්‍යාපන දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මතුගම එක දරුවෙකුගෙන් දෙමව්පියෝ 20ක්.
අවම වශයෙන් 63 දෙනාට 65 දෙනෙක් යෝජිතව හිටියේ 1300ක් දෙමාපියෝ අද මෙතන ඉන්නවා. අවමය. ඊට අමතරව පිටත පළාත් වලින් පැමිණි අය පිටත දේශයෙන් ආපු අය ඒගොල්ලන්ගේ නෑදෑයෝ හිත මිත්‍රයෝ මේ අයට උපකාර කරන්න ආශිර්වාද කරන්න පැමිණි අයත් එක්ක මට හිතෙනවා 2000 ඉක්මවා ඇති මෙතන කියලා. ඒ නිසාම ගරු ඇමතුමාට මම මගේ ප්‍රණාමය පුද කරනවා. සංස්කෘතිය කියන්නේ අධ්‍යාපනයේ පවරා දෙන එක. අපේ සංස්කෘතික දායාදයන් අහිමි වුණොත් අපිට වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බැරුව යයි. ඒ නිසාම මේ වැඩසටහන තුල මතුකම අධ්‍යාපන කලාපයේ වැඩිපුර දරුවන් තෝරාගෙන මේ 63 දෙනා අද ඔබ අමුවට ඉදිරිපත් කරනු ලැබුවා. වෙස් මංගල්‍යයක් කියපුවාම ඒකේ තියෙන සුවිශේෂී බව, එහි තියෙන අංග වටිනාකම විශේෂ නිර්දේශය ගැනත් මට පොඩ්ඩක් කියන්න වෙනවා. සංස්කෘතිය සඳහා චිත්‍ර නැටුම් සංගීතය සෞන්දර්ය විෂයන් තුනම අදාළ වෙනවා. මේකෙන් අපි මේ එක විෂයක් තමයි තෝරාගෙන මේ කාර්යය ආරම්භ කරේ. මට උපදෙස් දීලා තියෙන්නේ ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට නැටුම් සඳහා පමණක් නෙවෙයි සෞන්දර්ය විෂයයත් මේ සඳහා උපයෝගී කරගනිමින් සංගීතයේ විෂයට වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඒ සඳහා දැනටම අපි මිබුරුපත් හදලා ඉවරයි. ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරි වෙනකොට සංගීතයේ විෂය සඳහා මෙවැනි වැඩසටහනක් දියත් කරන්නට. ඉතින් මට හරි සතුටුයි අද දිනේ. අපිට පොඩි අමාරුකම් තිබුණා. අද දින හරියටම පැය ප්‍රමාද වුණා. විදුලිය පිළිබඳ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වුණා. අනිකුත් සියලු දේ තිබුණා වුණත් ඔබව දැනුවත් කිරීමට විදුලිය හරස් වුණා. හරියටම පැයක් පරක් වුණා. එසේ වුවත් අද මේ අවස්ථාවට සහභාගී වුණා අපේ ආරාධනයෙන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ දැනුවත් වීම මත ප්‍රධාන ලේකම්තුමා ප්‍රදීප් යසරත්න මැතිතුමා එතුමා පැයක්ම මේ රැඳී සිට අපිට සුබපතලා ගියා මගේ සුභාසින්තනය ඉදිරිපත් කරන්න මට හදිසිම අත්‍යවශ්‍ය රාජකාරියක් සඳහා යනවායි කියලා. ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් මේක ආරම්භ කිරීමට යෝජිතව තිබුණත් ගරු ආණ්ඩුකාරතුමා වෙනුවෙන් එතුමාගේ ලේකම් සහභාගී වීමට නියමිතව සිටියා. එතුමාගේ සුභාසින්තනය අපි වෙතලා තියෙනවා. එතුමාටත් මගේ අවංක ආදර ස්තුතිය පිරිනමන්නට ඕනේ ගරු ආණ්ඩුකාරතුමාගේ ලේකම්. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වීම සඳහා පැමිණි විවිධ ආයතන අපිට සංග්‍රහ කරන්න උදව් කරපු ආයතන විවිධාකාරයෙන් උදව් කරපු ආයතන පිළිබඳව මගේ මතකයේ තියෙනවා. ඒ අයගේ උදව්ව අපිට නොලවා ලැබුණ නිසා මේ මට්ටමට මේ කාර්ය කරගන්න පුළුවන් වුණා. නමුත් ඔබට අපට මේ සියලු කාර්යයන් කර ගැනීම සඳහා මේ දරුවන්ගේ ශක්තිය මේ දරුව අපිට ලැබෙනකොට හිටපු මට්ටම ඒ අයගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳව අපි සොයා බලපු ආකාරය මේ සියල්ල පිළිබඳව මම මංජනායක මහත්මයාටත් අපේ නාඩා ආයතනයේ සියලුම නිලධාරී මහත්මීන්ටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ගරු අමාත්‍යතුමනි මට මේක ඔබතුමාට කියන්නටම අවශ්‍යයි. බස්නාහිර පළාතේ සෞන්දර්ය පිළිබඳව අපි සොයා බැලීමේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරී මහත්මීන් මෙතන සිටින නිසා යම් හේකින් සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ වල ලකුණු මට්ටම 5%කින් ඉහළට ගෙන එන්නට පුළුවන් නම් ඒ අපේ සමස්ත ප්‍රතිඵලය 3%කින් ඉහළ යනවා. බස්නාහිර පළාතේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ වල ප්‍රතිඵල 5%කින් ඉදිරියට ගෙන එන්න පුළුවන් නම් සමස්ත ප්‍රතිඵලය 3%කින් ඉහළ යනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ පාසල් වල විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා නාඩා ආයතනයේ මගින් නොමිලේ අපි කිරීමට අදහස් කරන වැඩසටහන් තුළ ඔබගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔබගේ අනුශාසකත්වය යටතේ මේ කාර්යය කළොත් අපිට මේ අවුරුද්දෙම මෙහි ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් අවස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලදී. අපි දැනටමත් ඒ සඳහා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දරුවන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේ කාර්යය කළාට මං හිතන්නේ බොහොම සද්භාවයෙන් මුදල් වෙන් කරලා දීලා රුපියල් ලක්ෂ
18 කවන ප්‍රමාණයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ මෙම ආයතනයට වෙන් කරලා තියෙනවා මේ දරුවන්ගේ කාර්යභාරයන් සඳහා. ඉතින් ඉදිරි අනාගතයේදීත් ලබන අවුරුද්දේ අපේ ප්‍රතිපාදන මීට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රවර්ධනය කරලා මේ කාර්යය ඉටු කරගන්නට අපිට හැකියි.